වෙල්කම් ටු මයි YouTube channel. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ WhatsApp එකට WhatsApp එකෙන්ම ලොක්කයක් දාගන්න විදිය. අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. මුලින්ම අපි WhatsApp එක ඕපන් කරගමු. ඕපන් කරලා දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ පල්ලෙහා එනවා අපිට setting කියලා එකක්. මේ setting කියන එක උඩ එකපාරක් ටච් කරන්න. දැන් මෙතන අපිට පෙන්නනවා account privacy එහෙම කියලා. අපි ඒකේ දෙවෙනියට තියෙන privacy කියන එක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. ඒ privacy එකේ අපිට යට ගියාට පස්සේ පේනවා app lock කියලා එකක් තියෙනවා. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා unlock with biometric කියලා. ඒකේ ටික් එක දෙන්න. ඊට පස්සේ මෙතන අපි fingerprint එක තියන්න ඕනේ. අපි මෙතන පල්ලෙහාට ගියාට පස්සේ තියෙන automatically lock කියලා. මෙතන උඩම එකෙන් වෙන්නේ අපි WhatsApp එකෙන් back වෙච්ච ගමන් lock එක වැටෙනවා. ඊට පස්සේ මෙතන after 1 minute කියන්නේ අපි back වෙලා විනාඩියක් ගියාට පස්සේ තමයි lock එක වැටෙන්නේ. ඊට පස්සේ after 30 minute කියන්නේ අපි WhatsApp එකෙන් back වෙලා විනාඩි 30කට පස්සේ තමයි ආයෙ lock එක වැටෙන්නේ. ඒ කියන්නේ එතකන් අපිට lock එක නොගහ log වෙන්න පුළුවන්. දැන් මම මේකෙන් උඩම එක දෙනවා. ඊට පස්සේ fingerprint එක තියන්න වෙනවා. fingerprint එක තියෙනවා. දැන් අපි මේ ටිකෙන් back වෙමු. ඊටසේ අපි back වෙලා WhatsApp එක close කරගමු. close කරලා දැන් අපි ඇහිල්ලා බලමු lock එක වැල්ලාද කියලා. ඔයාලා දැන් පේනවා ඇති lock එක වැල්ලා තියෙනවා. මම fingerprint එක තියලා තමයි ආවේ. අන්න ඒ විදිහට තමයි lock එක දාන්නේ. හරියනම් අපි දැන් බලමු කොහොමද ඒ දාපු lock එක ආයෙ අයින් කරන්න කියලා. ඊට පස්සේ ඒකට දකුණු පැත්තේ තියෙන ඩොට් තුන ඔබන්න. ඊට පස්සේ setting යන්න. setting ගියාට පස්සේ ආයෙ privacy යන්න. privacy ගිහින් පල්ලෙහාට ඊට app lock එකට යන්න. app lock එකේ ඊට පස්සේ උඩ තියෙනවා unlock with biometric කියලා. ඒ ටික එක ඔබන්න. දැන් අපි WhatsApp එක close කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මම lock එකක් නොගහ තමයි ආයෙ log ගුණේ කියලා. අන්න ඒ විදිහට තමයි lock එකක් දාන්නේ සහ lock එක අයින් කරන්නේ. අද මගේ වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි නම් වැදගත් වුණා නම් මාව subscribe කරලා like කරලා share කරන්න.